අයිබෝන් හරිබවිද වෙතින් 2026 ජනවාරි මාසේ 3 වෙනිදා සෙනසුරාදා සඳහා නවතම නිරීක්ෂණ තුලින් කාලගුණ නාවකීය ඔබගේ ඉදිරි දිනය ඉදිරි කාලය කළමනාකරණය කරගන්න සැලසුම් කරගන්න කඳාන රිලවුල්ල හන්දිය අසලින් මෙන්න පර්චස් 10ක අගනා වටිනා ඉඩමක් දැන්ම අමතන්න 077 458 76 64 ඔබට ඉඩම පරීක්ෂා කිරීමේ හැකියාව පවතිනවා සියලුම සෙනසුරාදා දිනවල සහ සතියේ දිනවල සවස 4න් පසුව මෙම අගනා අවස්ථාව මගහැර ගන්න එපා. අලුයම උදෑසන කාලවල ශ්‍රී ලංකාවේ නැගෙනහිර මුහුදු කලාපයේ තදින් වැසි ඇති වෙනවා. තවදුරටත් ශ්‍රී ලංකාවේ සිට කිලෝමීටර 800ක් පමණ ඔබෙන් ගිනිකොන මුහුදු කාලයේ කලාපයේ කැළඹිලිකාරී තත්ත්වය ස්ථාපිතව පවතිනවා. දහවල් 1 2 සන්ධ්‍යා 3 පමණ වන විටත් ශ්‍රී ලංකාවේ දකුණු ගිනිකොන නිරිත යන මුහුදු කලාපවල වැසි තත්ත්වයන් ඇති වෙනවා. රාත්‍රී කාලයේදී රාත්‍රී 8 9 පමණ වන විට තවදුරටත් ගිනිකොන නැගෙනහිර දකුණ නිරිත යන මුහුදු කලාපවල වැසි තත්ත්වයන් ඇති වෙනවා. මුහුදු ප්‍රදේශවල උෂ්ණත්වය වන්නේ දහවල් කාලයේදී සාමාන්‍යයක් ලෙසට සෙල්සියස් අංශක 26ක් මුහුදු ප්‍රදේශවල සුළං වේගය ඇති වෙනවා. තරමක් තදින් මුහුද යන්න එපා දින කිහිපයක් ගතවන තුරු හරිම වෙද ඔබ දැනුවත් කරනු ලබනවා. සුළං වේගය අඩු පසු ශ්‍රී ලංකාව වටා සියලු මුහුදු කලාපවල පැයට කිලෝමීටර 35 45 අතර සුළං ධාරා ඇති වෙනවා. තරමක් තදින්. එසේනම් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තරය සඳහා කාලගුණ නාවකීය අලුයම උදෑසන කාලවල මීදුම් තත්ත්වයන් ඇති වෙනවා. ශ්‍රී ලංකාවේ දකුණු කලාපයේත් මධ්‍යම කඳුකරයේත් මෙම සුදු පැහැයෙන් පෙනෙන ප්‍රදේශවල රිය ධාවනයේදී වඩා සැලකිල්ලෙන් අවධානයෙන් රිය ධාවනය කරන්න. අලුයම උදෑසන කාලවල වැසි තත්ත්වයන් ඇති වෙනවා. නැගෙනහිර පළාතේ බොහෝ ස්ථානික සහ උතුරු මැද පළාතේත් ඌව පළාතේත් ඇතැම් ස්ථානවල පොළොන්නරුව මඩකලපුව වැනි ප්‍රදේශවල තරමක් තදින් වැසි තත්ත්වයන් ඇති වෙනවා. දහවල් කාලේ වන විට දහවල් 1 2 සන්ධ්‍යා 3 පමණ වන විට ශ්‍රී ලංකාවේ දකුණු අර්ධයේ තනින් තන සුළු වැසිත් තනින් තන තරමකවත් අද වැසිත් තනින් තන ඊටම තද වැසිත් ඇති වෙනවා. ඔබට පේනවා මෙම ශ්‍රී ලංකා සිටියේමේ කහ පැහැයෙන් සහ කොළ පැහැයෙන් පෙනෙන ප්‍රදේශවල පොළොන්නරු දිස්ත්‍රික්කයේ දකුණු කොටස් මහියංගනේ අරලංග ගංගිල වැලි ප්‍රදේශ බදුල්ල බණ්ඩාරවෙල එසේම දෙනියාය සහ ආශිත ප්‍රදේශවල බලංගොඩ හැටන් වැනි ප්‍රදේශවල තදින් වැසි ඇති වෙනවා. සෙසු ස්ථානවල සුළු වශයෙන් වැසි ඇති වෙනවා. සන්ධ්‍යා කාලයේම සන්ධ්‍යා 5 පමණ වන විටත් එම ප්‍රදේශවලම තව දුරටත් වැසි තත්ත්වයන් පවතිනවා. රාත්‍රී කාලයේ වන විට රාත්‍රී 8 9 10 පමණ වන විට වැසි තත්ත්වයන් බොහෝ සෙයින් පහ වී යනවා. නමුත් තව දුරටත් බදුල්ල සහ ආශිත ප්‍රදේශවල සුළු වශයෙන් වැසි තත්ත්වයන් පවතිනවා. ශ්‍රී ලංකාව අභ්‍යන්තරයේ උෂ්ණත්වය වන්නේ දහවල් කාලයේදී සාමාන්‍යයක් ලෙසට සෙල්සියස් අංශක 24ක් වැඩි උෂ්ණත්වය ඇතිවනවා. යාපනය සහ ඒ ආශිත ප්‍රදේශවල සෙල්සියස් අංශක 29ක් ලෙසට ශ්‍රී ලංකාව අභ්‍යන්තරයේ සුළං වේගය යම් මට්ටමකින් වර්ධනය වෙනවා. විශේෂයෙන්ම උතුරු පළාත, උතුරු මැද පළාත, වායම පළාත, බස්නාහිර පළාත ඇතැම් කොටස් හම්බන්තොට වැනි ප්‍රදේශවල පැයට කිලෝමීටර 25 35 අතර ඇතැම් විට සුළං ධාරා ඇති වෙනවා. ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයකින් පසුවන්න. එසේනම් එයයි කාලගුණ අනාවැකිය ජනවාරි මාස 3 වෙනිදා සෙනසුරාදා සඳහා හරිම විදිහට subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න, follow කරන්න අමතක කරන්න එපා. ශ්‍රී ලංකාවේ වර්තමානයේ සාර්ථකම සහ ජනප්‍රියතම කාලගුණ අනාවැකි මූලාශ්‍රය